හෙලෝ කට්ටිය ටික දවසකට පස්සේ ඔන්න අලුත් කවියක් අරන් ආවා මම. අලුත් පරිච්ඡේදයක අලුත්ම කවියක්. අපි බලමු එහෙනම් මොකද්ද පරිච්ඡේදය, මොකද්ද මේ පුංචි කවියෙන් කියවෙන්නේ කියලා එහෙනම් යමු. පරිච්ඡේදය තමයි මයි කෝපි මලේ. මයි කෝපි මලේ කියලා දාන්න හේතුවයි ඒක විස්තරේ මම වෙන වීඩියෝ එකකින් ප්ලේලිස්ට් එකට ඇඩ් කරන්නම්. දැනට මම කියන්නයි ඒකෙදි කියවෙන්නේ ගොඩක් වෙලාවට මාතෘ ප්‍රේමය. ප්‍රධාන මාතෘකාව වෙන්නේ අම්මගේ ආදරේ කොහොමද දරුවන්ට ලැබෙන්නේ, ඒ සම්බන්ධ මාතෘ ප්‍රේමය සම්බන්ධ කතාවක් හෝ ගලාගෙන යමක් නැත්නම් ඒක ඉස්මතු වෙන විදිහ දේවල් තමයි ඒ පරිච්ඡේදයේ තියෙන්නේ. මොකද මොඩේ කරන්නත් කලින් පොතේ කොටසක් අනිවාර්යෙන්ම මම මේ ලෝකෙ දිස්සට මම වෙනුවෙන් කරන්න ඕනේ. ඉතින් මගේ අම්මා වෙනුවෙනුයි බලනවා ඕන කෙනෙක් ඉතින් අම්මගෙන තියෙන ආදරේ වැඩි වෙන්න අම්මගෙන ගොඩක් දේවල් එක කෝණ වලින් බලන්න අපි කතාවක් විදිහට බලන්න ඒ වගේ. ඉතින් අලුත් පරිච්ඡේදයේ එහෙනම් අපි යමු මයි කෝපි මලේ පරිච්ඡේදයේ තියෙන අලුත් කවි කතාවක්. මුලින්ම මම කවිය කියනවා මෙන්න මේ විදිහට. ප්‍රේමය නමිනි එය හඳුනයි නොපිරූ මිලක් නැති කිමදැයි අහන්ට දිරියක් නෑ මහ සුදු ලොකු ලොකු ජාති. මුලින්ම කියන්න ඕනේ මේක දෙපද ආකෘතියට යන විදිහේ කියන්නේ පදපේලි 4ක් නෑ මේ කවිවල පදපේලි 2 ගන්න යන එක. මුලින්ම මට දෙපද ආකෘතිය හම්බෙන්නේ 10 11 දෙකටම අපිට පාවිච්චි කරන්න තිබ්බේ සිංහල සාහිත්‍ය රසස්වාදය පොතේ තිබ්බා දිසාපති කාමරයේදී කියලා කවි පෙළක්. ඒකේ මොනිකා රුවන් පතිරණ කියන කිවිඳිය තමයි ලියන්නේ. ඒක ලියලා තිබ්බේ දෙපද ආකෘතිය. එතන තමයි දෙපද ආකෘතිය කියලා එකක් දැනගන්නේ. ඒ කියන්නේ විස්තර හොයන්නේ. ඉතින් මේ දෙපද ආකෘතියෙන් ලියවෙන පුංචි කවි පන්තියක් තමයි. ඉතින් අපි බලමු තේරුම මොකද්ද කියලා. මුලින්ම කියනවා ප්‍රේමේ නමිනි එය හඳුනයි නොපිරූ මිලක් නැති. මෙතන කියන්නේ ප්‍රේමය මුලින්ම මම කියලා ඉන්න ඕනේ මේක ඇත්තට මම මවාගත්තේ මේ කාලේ අර කියන්නේ බටහිර රටවල් වල වර්ණ භේදවාදය තදටම තිබ්බ කාලයක් තිබ්බනේ. ඒ කාලේ කළු ජාතික අම්මා කෙනෙකුට කළු ජාතික පුංචි ළමයෙක් ඉපදෙනකොට එතකොට එයා මුහුණ දෙන ප්‍රශ්න. ඒ කියන්නේ ඒ පුංචි ළමයාට පොඩි කාලේ නම් විඳින්න වෙන තාඩන පීඩන සහ ඒ කියන්නේ ඒ සම්බන්ධ වටපිටාව ගැන මං හිතේ මවාගෙන තමයි මේ කවිය ලියන්නේ. ඔයාලට දාන්නම් මේක ලියනකොට ඒ කියන්නේ මේක ලියන අයිඩියා එක ආපු මට ෆොටෝ එකක් ඇත්තටම යාළුවෙකුගේ ස්ටේටස් එකක් දැකලා තමයි ඒ කියන්නේ ස්ටේටස් එක ෆොටෝ එකක් ඒ වගේ පුංචි ළමයෙක් අතින් දෝත මේවා කරගෙන අම්මා සුරු කරන් ඉන්නවා. ඒක දැකලා තමයි මම මේ කවිය ලියන්න හිතුනේ. ඒකත් මම දාන්නම්. ඉතින් අපි බලමු මේක තේරුම. ප්‍රේමේ නමිනි. ප්‍රේමය කියන්නේ එතන එක දෙයකට සීමා වෙන්නේ කියන්නේ මව්. මාතෘ ප්‍රේමය අංක 1. ඊට අමතරව සමාජයෙන් සාමාන්‍යයෙන් අලුත් ඉපදුණු භවිෂ්‍යවම හරි ආදරයක් ලැබෙන්න ඕනකොට ඒක තමන් කළු ජාතික ලදරුවෙක් නිසා නොලැබී යාම කියන දේ ඇතුළේ තියෙන කියන්නේ ඒ සමාජයෙන් ලැබෙන්න ඕන ලදරුවෙක් ලැබෙන්න ඕන ආදරය කියන දේ මෙතන පොඩක් ප්‍රශ්න කරනවා. බලමු. ප්‍රේමේ නමිනි එය හඳුනයි නොපිරූ මිලක් නැති. එය හඳුනයි කියන්නේ දරුවාට අම්මගෙන් ලැබෙන ප්‍රේමය හැමදාමත් ඒ කියන්නේ අම්මගේ සෙනෙහස ආදරේ හැමදේම ඉපදුණු ඒ හැඟීම් ළමයාට දැනෙනවා. ලදරුවාට අම්මගේ තුරුලේ කියන්නේ ඉපදුණු මොහොතේ ඉඳලා තනපොඩුවෙන් කිරුරා පීලා තමන් උස්මහත් වෙන විතරක් නෙමෙයි. ඉතින් එහාට අම්මගේ රැකවරණේ ආදරේ දයාව හැමදේම ලැබෙනකොට ළමයා ප්‍රශ්නයක් අහනවා ලදරු කියන්නේ එහාට හරිනම් නිකන් එතන අපි සමාජයට ප්‍රශ්න කරන්න දීලා තමයි ලදරුවාගේ පැත්තෙන් මේක ප්‍රශ්නය අහන විදිහ ලියලා තියෙන්නේ. ඇත්තම අහන්නේ කියන්නේ තමන්ට අම්මගෙන් හම්බෙනකොට ඇයි මට අනිත් අයගෙන් ඒ වගේ හම්බෙන්නේ නැත්තේ? ඒ කියන්නේ අනිත් අයගෙන් සාමාන්‍යයෙන් වෙන ලදරුවෙකුට හම්බෙන විදිහේ රැකවරණයක් ආදරයක් දැන් ලංකාවේ නම් බබාලා ගැන කියන්නේ ගොඩක් සැලකිලිමත් වෙනවානේ. කියන්නේ අඟුලිමාල පිරිත කියනවා අම්මගේ බඩේ ඉඳ හිටන් ඊට පස්සේ ගොඩක් ආශිර්වාද කරනවා. අර
ළමයට ඇස්ලහකට අවදී කියන කියන්නේ ළමයට තියෙන ආදරේ හින්දාම චුටි මොට්ටු තියෙනවා කළු බෝලේ චුටි කාලේ ඉතින් ඒ වගේ හැම පැත්තෙම පුළුවන් හැම පැත්තෙම ආරක්ෂා කරගන්න ඕනේ ළමයා. ඉතින් එහෙම වෙනකොට සමාජයෙන් සාමාන්‍ය ලදරුවෙක් නොවන කියන තමන්ට එයි මෙහෙම කොන්වීමක් වෙන්නේ කියන ලදරුවක පැත්තෙන් අහනවා වගේ දෙයක් තමයි වෙන්නේ. මං අම්මා හින්දා ආදරේ ප්‍රේමයේ සෙනෙහස කියන දේ දන්නවා මට දැනෙනවා. හැබැයි ඒක හඳුනන. ඒ කියන්නේ ඒ හඳුනයි කියන එකයි නොපිරු මිලක් නැති. මිලක් නැහැ. ඒක මට තේරෙනවා ඒක සල්ලි වලට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. පළවෙනි කවියෙන් කියන්නේ ඒකයි. මේකේ පළවෙනි පද පෙළෙන් ඊට පස්සේ කියනවා කිමදේ අහන්ට දිරියක් නැහැ මහා සුදු ලොකු ಜಾති. ඉතින් අර ළමයා අර මෙතන කියන්නේ අපේ බ්ලොග් එකට ප්‍රශ්නය අහනවා ළමයා. හැබැයි ඒක සද්ද කරලා කෑ ගහලා රණ්ඩු වෙලා වටර ભેදවාදය එරෙහිව අපි නැගී සිටමු වගේ දෙයකින් කියන්න තරම් ශක්තියක් නැහැ. මොකද මම තාම ලදරුවෙක්. ඒ කියන්නේ මට දැනෙනවා. හැබැයි මට ඒක ලොකුවට ප්‍රකාශ කරගන්න විදිහක් නැහැ. මට වෙනස්කම් කරනවා කියලා මට දැනෙනවා කියලා. ඒකයි කියන්නේ කිමදයි අහන්න දිරියක් නැහැ. මට ඒ තරමට තාම මම ලදරුවෙක් මම ශක්තිමත් නැහැ. මුළු ලෝකෙන් කෑ ගහලා ප්‍රශ්න කරන්න ඇයි මට මෙහෙම වෙනස්කම් කරන්න කියලා. ඉතින් කියන්නේ මහා සුදු ලොකු ಜಾති. කියන්නේ අර කාලේ සුදු මිනිස්සුන් ගොඩක් අර කළු මිනිස්සු දැක්කත් කොන් කරනවා. කළු මිනිස්සු කියන්නේ වහල්ලු ඒ වගේ එක විදි වලින් කළු මිනිස්සුන් කොන් කරලා තියෙනවනේ. ඉතින් එකයි කියන්නේ මහා සුදු ලොකු කියන්නේ මහා ලොකු යාලා. ඉතින් ලොකු අතු අල්ලන්න මම උත්සාහ කරන්නේ නැහැ දැම්ම කියන වගේ තේරුමක් තමයි එතනදී පුංචි ළමයා කියන්නේ. යන්නට කුකුසක් ඇද්ද මෙමා හටද කිසිවිට අතින් අති. මෙතන මුලින්ම කියන්නේ සම්පූර්ණ පද පෙළේ තේරුම එක අරගන්නවා. එතන චූටි ළමෙක් කියවහම සාමාන්‍යයෙන් හැමෝම වඩාගෙන හොටල් ගන්න හරියට. එනේකට තමයි කියන්නේ ලදරුවක වැඩිහිටියෙක් අතේ ඉඳන් තව වැඩිහිටියෙක් අතකට හරි ඉක්මනට මාරු වෙනවා. ඒ කියන්නේ හොටල් කරන්න ආසාව ළමයාගේ ලස්සන බලන්න. ඉතින් සාමාන්‍යයෙන් දන්නවනේ පුංචි ළමයා දැක්කම අපි උනත් ආසයිනේ කියන්නේ හොටල් කරන්න. ඒ කියන්නේ ළමයි එක්ක ඒ කියන්නේ චූටි ළමයෙක් කියන්නේ වෙනමම සිරියාවක්. ඉතින් දැන් මේ කළු ජාති පුංචි ලදරුවා කියන්නේ සාමාන්‍ය සුදු ළමයි. සුදු ලදරුවෝ කියන්නේ යාගේ වයස සුදු ජාතික ලදරුවෙක් ඉන්නවා. එතකොට ඒ ළමයා හුරතල් වෙද්දි එක වැඩිහිටියෝ අතින් කියන ආදරේ ලබා සෙනෙහස ලබද්දි මට තාමත් ඒකට චකිතයක් කුතුහලයක් තියෙන්නේ. මට බයයි. කියන්නේ එහෙම යන්න කියන්නේ මට ඒක හම්බෙයිද කියන දේ මට විශ්වාස නැහැ කියලා කියන්නේ. ඒකයි යන්නට කුකුසක් ඇද්ද කියන්නේ. මට ඇත්තටම යන්න තරම් අර ආත්ම ශක්තියක් නැහැ වගේ කියන්නේ. එහෙම මට ඕනේ නැහැ කියලා කියන්නේ. අම්මගෙන් හම්බෙන ආදරේ එහෙම හම්බෙන්නේ නැති වෙයි කියලා මම කොහොමද විශ්වාස කරනවා වගේ දෙයක් තමයි එතෙන් කියන්නේ. දෙවෙනි පද පෙළේ කියනවා සෙනෙහස සොයමි පීරා ලිප් ගල් අලු අඟුරු පැති. මෙතන කියන්නේ ඉතින් ආදරුවට නොලැබෙන ආදරය ගැනම තමයි කියන්නේ. සෙනෙහස සොයමි. කියන්නේ තමන්ට සෙනෙහස කියන්නේ මගේ ආදරයගේ අනිත් අයගෙන් නොලැබෙන දේ ළමයාට දැනෙන නිසා ළමයා සොයනවා. සෙනෙහස සොයමි කියලා නවත්තන්න නැහැ. පීරා ලිප් ගල් අලු අඟුරු පැති. මෙතන කියනවා මුලින්ම මම කියලා ඉන්නම් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මෙතන අපිට උපකල්පනය කරන්න වෙනවා මේ කවියත් එක්ක මේ ලදරුවා මේ කළු ජාති පුංචි ලදරුවාගේ අම්මා ලොකු වත්කමක් තියෙන කෙනෙක් නෙමෙයි කියලා. පුංචි ලිප් ගල් බැඳගෙන එදිනදා කැම වේල උයාගෙන එදිනදා ජීවිකාව සලසාගෙන ජීවත් වෙන අම්මා කෙනෙක් විදිහට තමයි මෙතනදී අපිට කවියේදී පෙන්වලා දීලා තියෙන්නේ. ඉතින් දැන් ලිප් ගල් තුන තියලා ඒක ලිපේ තියලා ඉවර වුණාට පස්සේ කියන්නේ දරකොට ඒවම මගේ අඟුරු අලු ටික ලිපේ ගල් තුන අතරේ තියෙනවනේ. අන්න ඒ ගල් තුන අතරේ ඒ අලු අඟුරු පැති කියන එකයි. අර අලු අඟුරු අතරේ පීරලා හොයනවා තමන්ට නොලැබෙන සෙනෙහස. එතන ලොකු
දරුණු පහරක් වගේ දෙයක් තියෙන්නේ. කියන්නේ Tamanට නොලැබෙන සෙනෙහස හොයන එක හරියට ඒ ලදරුවට අලුත් ඒ කියන්නේ ලිපේ තියලා මොනවා හරි ඉවර වෙච්ච ගමන් අර උණු අලු අඟුරු අතරේ ඒ කියන්නේ අත පුච්චගෙන නොලැබෙන දෙයක් හොයනවා වගේ වැඩක් තමයි ඒ නොලැබෙන ගෞරවයේ ආදරේ හැමදේම හොයන එක ඒකට සමාන කරලා තියෙන්නේ. ඉතින් අන්තිමට කියන්නේ ඇත්තට අත දැම්මොත් මොකද වෙන්නේ? අත පිච්චිලා තුවාල වෙලා කියන්නේ රිදෙනවනේ. අර ඒකයි කියන්නේ ලදරුවට ඒහා සමාන ලිපකට අත දාලා අඟුරු අතරින් උණුසුමින් ගින්දරත් එක්ක පිච්චෙනකොට දැනෙන හැඟීම තමයි මේ වෙලාවේදී ඒ කොන්කිරීමත් එක්ක ලදරුවාට දැනෙන්නේ කියලා තමයි ඒ පදපේලෙන් කියන්නේ. ඉතින් අපි යමු තුන්වෙනි කවි පන්තියට. තුන්වෙනි කවි පන්තිය කියනවා මේ විදිහට: හනමිටි කමින් තැලමින් හුරතල් පෙම් තෙපලමි දෝති නොනිදා නිදමි තුටු නිදහන් රැව් බැනුමන් සිතින් සිටි. ඉතින් කියනවා හනමිටි කමින් තැලමින් තමන් දුප්පත්කමින් තමන්ගේ අම්මාව එතනදී බහලියක් විදිහට පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ අම්මාට සමාජයෙන් එල්ල වෙන තාඩන පීඩන එකත් එක්ක කොහමද අම්මයිකට මූණ දෙන්නේ? ඉතින් අයි කියන්නේ ඒ හැමදේම එක්ක මටත් විඳින්න වෙලා තියෙන පොඩි කාලේ ඉඳන්ම මේ වර්ණ ભેද වාදයෙන් හින්දා කළු ජාතික අපිට විඳින්න වෙලා තියෙන හනමිටිකමේ තැලෙන සමාජයේ ප්‍රශ්න තාඩන පීඩන එක්ක විඳින්න වෙන කම්කටොළු ගැන ඉතින් කියන්නේ. ඉතින් තැලිලා පොඩි වෙලා ඉන්නකොට හැබැයි මට ඒව ගාණක් නැහැ කියලා කියන්නේ. උරතල් පෙම් තෙපලමි දෝති කියන්නේ. මෙතන මේ පදපේලිය අරන් තියෙන්නේ නිකන් බාහිර පුද්ගලයෙක් විසින් ඒ ලදරුවාගේ අහනවා වගේ ප්‍රශ්න. මෙච්චර හනමිටිකමින් තැලෙනකොට තාඩන පීඩන එක්ක දුක් විඳිනකොට පුංචියට හුරතලෙන් ආදර බස්. ඒ කියන්නේ අර හුරතලෙන් ගැන වචන දන්නේ නැහැ තාම ලදරුවේ. අර හුරතල් හිනාව දාලා අර හුරතලෙන් කියන්නේ හුරතල් දේවල් කරනවනේ. ඉතින් ඒ හුරතල් වචන කියන්නේ අර හුරතල් කරන දේවල් එකයි කියන්නේ තෙපලමි දෝ තී. නිකන් අර තී කියලා ස්ත්‍රියකට කියන්නේ පදේ කියන්නේ ගන්නවනේ අන්න ඒ වගේ. ඉතින් මෙතන මේ ලදරුව පුංචි ගෑන් ළමෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ තේරුම අරගෙන තමයි තී කියලා ගන්නෙ. අනිත් එක එලිවැඩ රකින්න ඕන නිසා තමයි මේ දෙකටම ඕන හින්දා තමයි මේ විදිහට කියන්නේ දෝති කියන එක. දෝති කියන ප්‍රශ්නයක් අහන්නේ ලදරුවා කියන්නේ මෙච්චර ප්‍රශ්න කරදර තමයි මේවා වෙන මොකද ලස්සනට හිනාවෙලා හුරතලෙට ඉන්නව නේද? චූටි ළමයෝ කියන අහනවා වගේ ප්‍රශ්නයක් තමයි කියන්නේ අර පිටත සමාජයේ විසින් අහන ප්‍රශ්නයක් විදිහට තමයි මේ පදපේලිය යන්නේ. දෙවෙනි පදපේලියෙන් කියනවා නොනිදා නිදමි තුටු නිදහන් රැව් බැනුමන් සිතින් සිටි. මේක කියන්නේ අහර කලින් අහන ප්‍රශ්නෙට කියන්නේ සමාජයේ විසින් අහන ප්‍රශ්නෙට ලදරුවා උත්තරයක් දෙන විදිහට නොනිදා නිදමි මං හුරතල් වෙනවා. ඒ කියන්නේ මම hina වෙලා හරි හුරතලයට ලදරුවෙක් වෙන ජාතික ලදරුවෙක් වගේම ඉන්නවා. හැබැයි නොනිදා නිදමි මම නිදාගෙන ඉන්නේ. ඒ කියන්නේ දහවන වෙලාවට නිදා ගන්නවා. හැබැයි නිදිත් නෑ හැරිලත් නොනිදා නිදමි. ඒ කියන්නේ මට හරි හමන් වෙන ලදරුවෙක්ට වගේ සැප පහසුකම් යටතේ සුව පහසුව නිදා ගන්න හම්බෙන්නේ නැහැ. නොනිදා නිදමි. නිදනවා හැබැයි හරි බයයි. කොයි වෙලේ ඇවිල්ලා අපිට මිනිස්සුන්ගේ ප්‍රහාරයක් එල්ල වෙද අපි වෙලවල දායිද. ඒ කියන්නේ අපිට මොන වගේ ප්‍රශ්නයක් එයිද කියන බයෙන් තමයි මං අම්මගේ තුරුලේ වුණා නිදාගන්නේ කියලා තමයි කියන්නේ. ඉතින් තුටු නිදහන් රැව් බැනුමන් සිතින් සිටි. ඉතින් අර මිනිස්සුන්ගෙන් මේ කළු ළමෙක් නිපදලා කියන්නේ මේ කියලා අර කොන් කරන කියන්නේ බණිනේවා රවණේවා මේ වහලුන්ගේ ලදරුව පිට කියන අර එතනදී අර සමාජයේ විසින් එල්ල කරන කියන්නේ චෝදනා ඊට පස්සේ ගරහණේවා රිද්දන තාඩන පීඩන තලන පෙළන ඒවා ඉතින් සතුටින් බාරගෙන තුටු නිදහන් රැව් බැනුම සිටින් සිටි. ඉතින් ඒවා හිතේ තියාගෙන හැබැයි ඒවා මට ඉතින් මම ලොකුට ගණන් ගන්නෙත් නැහැ. මට වැඩකුත් නැහැ. ඉතින් ඒවා ඉස්සරහම මම සැලෙන්නෙත් නැහැ කියලා. ඉතින් එහෙම තියාගෙන හැබැයි ඕනම වෙලාවක මේවා ආවොත් මම නිදාගන්න නෙමෙයිනේ මම හැරිලා ඉන්නේ. නොනිදා නිදමි කියන එකේ එකක් කියනවා. ඉතින් ඒ විදිහට මම ආදරෙන් අම්මගේ තුරුල නිදාගෙන ඉන්නවා කියන එක තමයි කියන්නේ. ඉතින් ඒ විදිහට මේ පුංචි කවිවේල ඉවර වෙනවා.
හැබැයි ඉස්සරහට තව මේක කොටස් දෙන්න පුළුවන්. ඒක ගැන මම දැම්ම කියන්නේ නැහැ. ඉතින් මයි කෝපි මලේ පරිච්ඡේදයේ අම්මගේ සහ ලදරුවෙකුගේ ආදරේ පදනම් කරගෙන ඒක ඇසුරේ වර්ණය නෙමෙයි. එතන ලදරුවෙකුගේ පෞරුෂය නිර්මාණය කරන්න තමන්ගේ සමාජය කොච්චර බලපානවද? සමාජයේ කොච්චර තාරණ පීඩනය හැමදේමත් එක්ක කොච්චර ශක්තිමත් පෞරුෂයක් ගොඩනගනවද අම්මා කෙනෙකුගේ ඒ බාරදූර කාර්ය. ඉතින් ඒ වගේ පෞරුෂ අපිට ඉතිහාස දකින්න හම්බෙන ශක්තිමත් පෞරුෂයක් තියෙන කළු ජාතික ශ්‍රේෂ්ඨ වීරයන් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට උපහාරයක් වෙන්නත් එක්ක ඉතින් මේකේ පොඩි කොටසක් මේ විදිහට කියන්නේ මේ කවි දෙපා දක්වලා තියෙන ලියවෙන මේ පුංචි කවි තුන මේ විදිහට ඉවර කරනවා. ඉතින් ඔයාලට හිතන දේවල් කමෙන්ට් එකක් දාගෙන යන්න, කැමති අය ලයික් කරන්න. ඉතින් ඊළඟ කවියෙන් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. බෙල චාෝ.